ද්වේපුතේ මුලින්ම කියන්න තියෙන කාරණය තමයි ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සේ විෂයන් තුනෙන් එක විෂයක හරි ඔයාට යම් ගැටලුවක් තියෙනවා නම් ඔයාට ඒ ප්‍රතිඵලය පිළිගන්න අමාරු නම් අනිවාර්යෙන්ම රීකරෙක්ෂන් දාන්න. ඒක නොදා ඉන්න එපා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි ඔයාගේ ප්‍රතිඵලයට අදාළව ඔයාගේ ඉසෙට්ඩි ස්කෝ එකට අදාළව සහ ඔයාගේ දිස්ත්‍රික්කයට අදාළව ඔයාට විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්න පුළුවන්ද කියන එක ගැන යම් අදහසක් ගන්න අපිට පුළුවන් පසුගිය අවුරුදුවල විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතේ තියෙන ඒ ඉසෙට්ඩි ස්කෝ සහ ඒ පාඨමාලා පිළිබඳව යම් අධ්‍යයනයක් කරන්න. ඒකට මම ඔයාලට මේ තියෙන පිටුව පැහැදිලිව මේ වීඩියෝ එකේ අන්තිම දානවා. ඒක බලලා ඔයාට පුළුවන් ඔයාගේ ඉසෙට්ඩි ස්කෝ එක සහ ඔයාගේ දිස්ත්‍රික්කයට අනුව ඔයාට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න පුළුවන්ද කියන කාරණාව ගැන යම්කිසි අදහසක් ගන්න.